ශ්‍රී ලංකාවේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයට අයත් පෞරාණික උරුමයකින් යුත් මහියංගනය අසල දබාන වැදි ගම්මානය. මෙය අපේ රටේ ආදිම ජනතාව ලෙස සැලකෙන වැදි ජනතාවගේ පාරම්පරික වාසස්ථානයන්ගෙන් එකකි. ප්‍රාක්තික සම්ප්‍රදායන් සහ විශ්වාසයන් තවමත් ජීවමානව පවත්වාගෙන යන මෙම ජනතාව අතර කිරිකොරහ ශාන්ති කර්මය විශේෂ ස්ථානයක් ගනී. කිරිකොරහ ශාන්ති කර්මය යනු වැදි ජනතාවගේ ආගමික හා සමාජීය විශ්වාසයන් සමග බැඳුණු ශාන්ති කර්මයකි. මෙය ප්‍රධාන වශයෙන්ම රෝග සුව කිරීමට, අශුභ බලවේග දුරු කිරීමට සහ ආශිර්වාද ලබා ගැනීම පිණිස සිදු කරනු ලබයි. ගම් පොද්දවල් ආරක්ෂාතන මන්දෙන්ද කෙරුම් දැකී රස්සා වැඩි දියුණු මන්දෙන්ද ලෙඩ දුක් කරදර මේ වෙනකට පට ඇරින්නේ තමයි මේ තැන කොටා දමන්න අර එළමඤ්ඤා ආරක්ෂා පොද්ද මන්දෙන්ද ඒ වගේ එකම තමයි මේ තැන කොටා දමන්නේ. මෙම ශාන්ති කර්මය සඳහා විශේෂයෙන් සකස් කරන ලද කිරි කොරහ භාණ්ඩය භාවිතා වේ. කිරි, කැකුළු සහ වනාන්තරයෙන් ලබා ගන්නා ස්වභාවික ද්‍රව්‍ය යොදාගෙන මෙය සූදානම් කරයි. ආචාර විධි පවත්වාගෙන යන්නේ පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වූ විශේෂ පුද්ගලයෙකි. මතුවාගේ පිටක් කාස්ත මන්ද කරනවා ඇත්තෝ මං ගත්තන ආනවාන හොඳ වගේ ආස්තපති මන්ද කළානෝ කාකා ඔය ඇත්තන් යංග පොජ්ජලේ පොජ්ජත්ති බාන්නේ ඇත්තන්ගේ මේ කිරි කොරහත් මන්ද කර ගන්නම් ඔය මන්ද කර මේ කිරස්ස හොඳ වගේ බැටි ඉඳ මන්ද කළානෝ කානෝ ඔය තුන්වන්නේ බණ්ඩාර මුස්ලියෝ මේ තන ඉතින් මේ ඇත්තෝගේ මේ මුල් තනේ කාලමැත්තෙන් තිබාලා මං ගත්ත ප්‍රකම කිරි කොරහ සාන්තික ශාන්ති කර්මය ආරම්භ වන්නේ ගීත, මන්ත්‍ර සහ නර්තන සමගින්. පාරම්පරික රිද්මයට අනුව සිදු කරන මෙම කටයුතු තුළින් පූජා කටයුතු සහ ආශිර්වාද ඉල්ලා සිටී. සමහර විට මෙම ක්‍රියාවලිය තුළ ආත්මීය බලවේග සමග සම්බන්ධතාවයක් ඇතිවන බවටද විශ්වාස කෙරේ. මෙය තනි පුද්ගල කටයුත්තක් නොව සමස්ත ගම්මානයේ එක්ව සහභාගී වන සාමූහික ක්‍රියාවලියකි. එය සමාජීය එකමුතුව සහ සංස්කෘතික එකඟතාවය ශක්තිමත් කරයි. අද වන විට නවීන ලෝකයෙහි බලපෑම් අතර මෙවන් සම්ප්‍රදායන් අතුරුදන් වීමේ අවදානමක් පවතී. එහෙත් දඹාන වැදි ජනතාව තම උරුමය රැකගනිමින් පරම්පරාවෙන් පරම්පරාවට එය ඉදිරියට ගෙන යති. කිරිකොරහ ශාන්ති කර්මය යනු වෛද්‍යමය, ආගමික සහ සංස්කෘතික අර්ථයන් එකට බැඳුණු ජීවමාන උරුමයකි. එය අපේ රටේ සංස්කෘතික විවිධත්වයේ අගය දක්වන අමතක නොවිය යුතු අංගයකි.